ජංගි කියලා මේ අලව්වේ අම්මා කෙනෙක් බයිනවා. ඉතින් හත් වලාමේ ජංගිය නැතුව රොකට් එක කියන්නද කියන්නේ. මාත් රුපියල් 10 ජංගියන් දුව අම්මා ඒ කාලේ බොරැල්ලෙන් ගෙනල්ලා. මටත් ජෝඩු කරා නුවර ඉන්න කාලෙක. ඒකට 57යි මට 27යි. ආච්චි පුතයි වගේ. නිල්ලැජ්ජයිනේ. නෝ රෑදලාට ගන්නවා. දැන් ඕකට ගන්නවා කියන්නකො උදේ කෝල් එකක්. ඉස්සෙල්ලා ඉන්නේ මීටින් එක. මේක බැටරි බයිනකම් ගන්නවා. රෑදලාට අරන් ආනවා සාදු දොයිද. රෑදලාට පොල් කන්නේ මෙච්චර මහන්සිලා ගිහිල්ලා. අර තව බණ කියන ආනවට පාන්දර එකට අරන් සතපිලා දින්නේ නැහැ. ඇඳේ ඉඩ තියෙන වරිය බූටිය ගන්න කිව්වලු. හොඳ වැඩේ. මේ සේරටම උඩින්නේ ධර්මයේ තියෙන. දැන් ඔය කවුරුත් කතා කරනව නේද? මරුණාම මොකද වෙන්නේ? බුදුදහමේ නිවන් යනවා. කතෝලික දහමේ, ඉස්ලාම් දහමෙත් දෙවියන් වහන්සේ ගාවට යනවා. ඒ කොටාස තුනකට තුනක් වෙන්න බෑනේ. මොකක් හරි එකක් නේ වෙන්න ඕනේ. එතකොට තව කොටසක් කරන එක පව් වෙන්න. ඒ වැඩේම තව කොටසක් කරනකොට පින් වෙන්නත් බෑනේ. මේකේ මොකක් හරි එකයි තියෙන්න ඕනේ. එක ධර්මතාවයක්. කතෝලිකද බෞද්ධද වෙන් කරන්න ඉපදුනාට පස්සේනේ. එක නේ. එක උප්පැන්නෙන් කරන වැඩක් නේ. එක පෑනකින් කරන වැඩක් නේ. නමුත් මේ ලෝකේ හැම එකක්ම වෙන විශ්ව ධර්මයක් තියෙනවා. මේ සියල්ල